හෝ නූඩ්ලස් පෙරේතයක්ද? එහෙනම් අනිවාර්යෙන් මේක බලන්න. මේ තියෙන්නේ කොත්තුමියගේ චිකන් ෆ්ලේවර් එකේ නූඩ්ලස් එක. මේ තියෙන්නේ මම ඒකත් එක්ක ගත්ත වෙන My Choice කියන ප්‍රොඩක්ට් එකකින් චිකන් ෆ්ලේවර් එක තියෙන නූඩ්ලස් එකක්. අපි බලමු මේ දෙකෙන් කොයි එකද වැඩිපුරම රහ කියලා. හැබැයි ඔයාලට අද බලන්න වෙන්නේ කොත්තුමිය නූඩ්ලස් එකේ රහ විතරයි. අනිත් එක අපි ඊළඟ වීඩියෝ එකෙන් තමයි අරන් එන්නේ. ඒක බලන්න නම් ඔයාලා මගේ channel එක subscribe කරලා තියාගන්න. ඉතින් මේ තියෙන්නේ කොත්තුමී එකේ නූඩ්ලස් එක චිකන් ෆ්ලේවර් එකේ. ඉතින් මම මේක try කරලා බැලුවා. ඇත්තටම රසයි ඒක ගොඩක්. හැබැයි මට කොත්තුමී එකේ අනිත් ඒවා තරම් ලොකු රහක් දැනුන්නේ නැහැ. අවුලක් නැහැ. හැබැයි මම හිතපු තරම් මේක රහ නැහැ. හැබැයි කන්න පුළුවන්. ඔයාලා try කරලා බලන්න. ඔයාලට මොන වගේ රහක් දෙන්නේ? ඔයාලා මේකට කැමතිද? කොහොමද කියලා අනිවාර්යයෙන්ම ඔයාලා try කරලා මට පහලින් කමෙන්ට් එකක් දාන්න. මම ඊළඟ වීඩියෝ එකකින් අරන් එන්නම් කොත්තුමී එකද නැත්නම් අනෙක් නූඩ්ලස් එකද වැඩිපුරම හොඳ කියලා. හැමෙම තවත් honest review එකකින්